ඕකේ ගයිස් පළවෙනින්ම ඔයාලා දාගන්න ඕනේ මේ බජාජ් එකේ ඇප් එක බජාජ් රයිට් කියලා තියෙනවා. මේක ඉන්ස්ටෝල් කරගෙන අපි දැන් සයින් අප් වෙමු. මම ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මේ කලින් ලොගින් ඩීටේල්ස් ටික අයින් කරගත්තා. හරි දැන් මෙතන පළවෙනියෙන් ඔයාලා එන්ටර් කරන්න ඕනේ ප්‍රොෆයිල් නේම් එක. ප්‍රොෆයිල් නේම් එක කියන්නේ ඔයා බයික් එක රෙජිස්ටර් කරලා තියෙන ඔයාගේ නම තියෙනවනේ ඒක දාන්න. එතෙන්ට නම එන්ටර් කරලා ඊට පස්සේ මෙතන මේ වෙරිෆිකේෂන් ඩෙන්ටිෆිකේෂන් නම්බර් වෙහිකල් ඩෙන්ටිෆිකේෂන් නම්බර් ඒ කියන්නේ චැසි අංකය. චැසි අංකය ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට බජාජ් එකෙන් පොත දීලා නම් තියෙන්නේ බයික් එක රෙජිස්ටර් කරලා නම් ඒකේ තියෙනවා. එහෙම නැත්නම් අර බිල් එකේ තියෙනවා ඔයාලට බයික් එක ගන්නකොට දෙන සහ මේ නැත්නම් බයික් එකේ චැසි අංකය කොටලා තියෙනවනේ. එතනින් චැසි අංකය ගත්තා. එතන චැසි අංකය ටයිප් කරන්න. ඊළඟට තියෙනවා ඇක්සස් කෝඩ්. ඇක්සස් කෝඩ් කියන්නේ මේක ඔයාලට හම්බෙන්නේ ළමයි මේ මොනවද ඔයාලා ගන්න බයික් එක ගන්න ඩීලර් තමයි මේක දෙන්නේ. මෙතන පාස්වර්ඩ් එකක් තියෙන්නේ පොඩි. මේක සාමාන්‍යයෙන් මේ බජාජ් එකෙන් හම්බෙන පොතේ ලියලා දෙනවා. එහෙම නැත්නම් ඔයාලා ගාව ඒක නැත්නම් එහෙම දුන්නේ නැත්නම් සාමාන්‍යයෙන් එහෙම දෙනවා අනිවාර්යෙන්. එහෙම නැත්නම් DMP මේ මොකක්ද ඩේවිඩ් පීරිස් එකට කතා කරලා චැසි අංකය කියලා අදාළ විස්තර කියලා ඒක ඉල්ල ගන්න පුළුවන්. හරි ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. හරි දැන් සයින් අප් වුණාට පස්සේ මේ විදිහට තමයි ඇප් එක පෙන්වන්නේ. ඕකේ දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක බයික් එකට කනෙක්ට් කරගන්නේ කියලා. හරි පළවෙනියෙන් ඔයාලා දැන් ඇප් එක කනෙක්ට් කරනවා නම් අනිවාර්යයෙන් බයික් එකේ එන්ජින් එක ස්ටාර්ට් වෙලා තියෙන්න ඕනේ. බයික් එක ස්ටාර්ට් කරගමු. හරි දැන් ඔයාලා මේක අනිවාර්යෙන් ඇප් එක මේ පාවිච්චි කරද්දී Bluetooth on කරන් තියාගන්න. මේ ඇප් එකේ Bluetooth icon එකෙන් Bluetooth on කරගන්න පුළුවන් මේ විදිහට. මේ එන මේවා ටික allow කරගන්න. හරි දැන් මෙතන ඔයාලට බයික් එක ස්කෑන් කරන්න ඔප්ෂන් එකක් එනවා. හරිද? මෙතින් ස්කෑන් for bike කියලා පල්ලෙහාන් මේ ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලගේ බයික් එකේ චැසි නම්බර් එකේ අන්තිම අංක දෙකත් එක්ක බයික් එකේ නම පෙන්නනවා. පල්සර් කියලා අංක දෙකත් එක්ක පෙන්නනවා චැසි නම්බර් එකේ. හරි ඊට පස්සේ ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට බයික් එක කනෙක්ට් කරගන්න. හරි. දැන් කනෙක්ට් වුණා කියලා දැනගන්න පුළුවන් ඔයාලට මෙතන Bluetooth icon එකක් පෙන්නනවා. මීටර් පැනල් එකේ. පේනවා. මෙතන පල්ලෙහාන් බැටරි percentage එක පෙන්නනවා ෆෝන් එකේ. ඒ කියන්නේ කනෙක්ට් වෙලා තියෙන්නේ. navigation off කරලා තියෙන්නේ. අපි බලමු. හරි දැන් මේක බලමු navigation කොහොමද on කරගන්නේ කියලා. navigation එක select කරලා ඔයාලට තියෙන්නේ destination එකක් මොකක් හරි දාලා එතනින් search කරලා enter කරන්න. මම දැන්ට කොළඹ කියලා දානවා. දාලා බලමු කොළඹ කියලා. හරි. අන්න බලන්න දැන් මේක ස්ටාර්ට් එක දුන්නට පස්සේ තමයි මීටර් පැනල් එකෙන් පෙන්නන්නේ. මම මේක මේ ඕන යන ගමන් වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. මේක එච්චර ක්ලියර් නැත්තම්. මේ දැන් බලන්න අර ඉරි කෑල්ලකින් මෙහෙම පෙන්නනවා. මොන පැත්තටද ඔයා ටර්න් වෙන්න ඕනේ කියලා. එහෙම තමයි මේක පෙන්නන්නේ. කියන්නේ තව කිලෝමීටර් කොච්චරකින්ද ටර්න් වෙන්න ඕනේ කියලා තමයි පෙන්නන්නේ. ඇත්තටම මේකේ නැවිගේෂන් සිස්ටම් එක තාම අපේ රටට ගැලපෙන විදිහට අප්ඩේට් වෙලා නැහැ මේකේ. කියන්නේ ඇත්තටම මේ ඒක බලන් ගියොත් යන්න වෙන්නේ නැහැ ඔයාලට. ඒක එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි මට හිතෙන විදිහට. ඔව් ඉතින් එච්චර ඒ ටික තමයි කියන්න තියෙන්නේ ඇප් එක ගැන. ඉතින් ඔයාලට මොනවද දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න.